දැන් අපි ඉගෙන ගන්න කාලේ තේරෙනවනේ. ඉගෙන ගන්න කාලේ අපි ඔන්න හිතන්නකෝ අපේ ගෙදර වැඩ දෙන්න. සාමාන්‍ය අපි ඉස්කෝලේ ඇවිල්ලා අපි ගෙදර වැඩ ඉස්කෝලේ ආපු ගමන් කරන්නේ නැහැ. අපි මොකද කරන්නේ? ඒව පැත්තකින් දාලා හෙල්ලම් කරනවා. නේ? ඇයි මොකද අර ගෙදර වැඩ කරන එක, ඒ දේවල් කරන එක, ඉගෙන ගන්න එක, පාඩම් කරන එක අමාරුයි. නේ? ඒ අමාරු එක මොකද ගන්න පොඩ්ඩක් අතහැරලා දාලා ඉන්නවා. සෙල්ලම් කරනවා. ලේසි දේ කරනවා. නේ? හැබැයි අපි දන්නේ නැහැ. අපි ගෙදර ඇවිල්ලා ගෙදර ආපු ගමන් අපි මේ වැඩ ටික ඉවර කරොත් අපිට ලොකු නිදහසක් ලැබෙනවා කියලා අපි දන්නේ නැහැ. ඒ වගේ තමයි ජීවිතේ. තේරුණාද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තියෙන මොකද්ද? මහන්සියෙන් කැපවීම. තේරුණාද? විනය තුලින්, සංවර වීම තුලින් නිදහස සෙයි. ලෝකේ පුළුවන් අසංවර වෙලත් නිදහසේ ඉන්න. සංවර වෙලත් නිදහසේ ඉන්න. හැබැයි අසංවර වෙලා ඉන්න නිදහස තියෙනවනේ. ඒ නිදහස සම්පූර්ණයෙන් මේ මනුස්සයාට ඒ නිදහසේ ඉන්න බෑ ඒක. සම්පූර්ණයෙන්ම නිදහස විඳින්න බෑ. සංවර වීමෙන් ලැබෙන නිදහස අනන්තය. ඒක හරිය නිදහස්.